මාව අඳුරනවද? ඔව් අයියා. මගේ නම මොකද්ද? ඩුබායි සුද්දා කියලා තමයි කියන්නේ. දුබයි සුද්දා කියලා. මගේ මම මොනවද කරන්නේ? තරුණයන් රට යවනවා. තරුණයන් රට යවනවා. මං ආවා දඹුල්ල පැත්තේ මේ ඒ කඩේකට එනගම් පාරේ නැවැත්තුව වහනේ මේ දවස්වල සල්ලි බෙදන්න ආවා දඹුල්ලට කුරුණෑගලට සල්ලි බෙදන්න ආවා. මාව ෆලෝ කරලා තියෙන අයට මං සල්ලි දෙනවා. නංගි මාව ෆලෝ කරලා තින්. ඔව් අයියා. TikTok එකට යන්න බලන්න. ඩුබයි සුද්දා 2 ඩුබයි සුද්දා 8 කියන channel වලට ෆලෝ කරලා තිනවනම් විතරයි හම්බෙන්නේ. ඩුබයි සුද්දා 2 ෆලෝ කරලා නැහැ. ඩුබයි සුද්දා 8 කියන එක ෆලෝ කරලා තියෙනවා. නේ. හරිද? ඉතින් පාට රුපියල් 5000ක මුදලක් මම දෙනවා. මාව ඔයා ෆලෝ කරලා තිනවා. එන 5000ක මුදල. thank you. සතුටුද? ඔව් ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. ඒ කියන්නේ ඔන්න හිතුවද මෙහෙම මං එයි කියලා ගෙවල්ලකට? හිතුවේ නෑ. මාව දැකලා ටක් ගාලා මේ මාව අඳුරනවා කියලා කිව්වා. ඊව නිසා තමයි ටක් ගාලා අපි මෙහෙමයි මාව කොහෙදී හරි පාරේදී හරි කොහෙදී හරි කවුරු හරි කෙනෙක් දැකලා මාව අඳුරගත්තොත් ඩුබයි සුද්දා කියලා මං සල්ලි දෙන්න. හරිද? එයා මාව එක channel එකක් follow කරලා තිනවා. මාවට රුපියල් 5000ක් දුන්නා. හරිද? මගේ channel 3ම follow කරලා තියෙන යට නංගි ලක්ෂයක් දෙනවා. කීයක්ද? ලක්ෂයක් දෙනවා. දැන් මාව follow කරනවද? ඔව්. ඔක්කොම channel ටික follow කරනවද? ආයි මේ කඩේ ගාවින් එනවා දැක්කොත් ඔයාලට ලක්ෂයක් දිනා ගන්න පුළුවන්. හරිද? මේ දව වයස කීයද? මට වයස 25යි. 25. නම මොකද්ද? තක්ෂිලා. තක්ෂිලා. සුබ පතන ඔයාට. ඔන්න අද දවසේ ජයග්‍රාහකයාවක් පත් වෙනවා. මේ අහම්බෙන් කඩේට තේ එකක් බොන්න ඇහිලා නැවතු ගාම ඩුබයි සුද්දයි අඳුරගත්තා. අන්න රුපියල් 5000ක මුදලක් දිනාගත්තා. හරිද? දැන් මොකද කියන්නේ ඉතින් ඔයාලට සතුටුද? ඔව් මට ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. හරි එනවා. ආයෙම හම්බෙච්ච එක ගොඩක් සතුටුයි. සතුටුයි නේ? හරි.